හරි. කට්ටිය ඉන්නවනේ අපි ඉස්සලාම එක ගානකින් පටන් ගමු. සරල ගානකින්. එතකොට අපිට මේ ගණන් එන්න පුළුවන් ටයිප් කීපයක් තියෙනවා. හරිද? මේ ගණන් එන්න පුළුවන් ටයිප් කීපයක් තියෙනවා. ඔයාලට පේන්නේ නැත්තම් කියන්න. මේ මම ඔයාලට මේ දෙයක් විස්තර කරගෙන මම ඉන්නේ. ඒක පේන්නේ නැත්තම් කියන්න. එතකොට මේකේ ගණන් ටයිප් කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාලට සර්කිට් එක දීලා ඒකේ එක්ස්ප්‍රෙෂන් එක අහනවා. සර්කිට් එක දීලා එක්ස්ප්‍රෙෂන් එක අහනවා. සර්කිට් එකේ දීලා එක්ස්ප්‍රෙෂන් එක එතකොට නැත්තම් සර්කිට් එක දීලා ට්‍රුත් ටේබල් එක. හරි. සර්කිට් එක දීලා ට්‍රුත් ටේබල් එක අහනවා. නැත්තම් ඔයාලට එක්ස්ප්‍රෙෂන් එකක් දීලා කියනවා සර්කිට් එක අඳින්න කියලා. නැත්තම් ට්‍රුත් ටේබල් එක. හරි. එක්ස්ප්‍රෙෂන් එකක් දීලා සර්කිට් එක නැත්තම් ට්‍රුත් ටේබල් එක. හරි. ආයෙ පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් chat එකේ දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ආයෙ තියෙනවා ට්‍රුත් ටේබල් එක දීලා එක්ස්ප්‍රෙෂන් එක නැත්තම් සර්කිට් එක. හරි. ඔය තුනෙන් තමයි දැනට එන්නේ. සාමාන්‍ය විෂය නිර්දේශයේ තියෙන්නේ. ඊට අමතරව තියෙනවා එක්ස්ප්‍රෙෂන් එක සරල කරන්න තියෙනවා SOP POS ප්‍රකාශ තියෙනවා. ඒ වෙන්නේ නැහැ. නමුත් අපි ටයිම් තිබ්බොත් ඒ හේකුත් කතා කරමු. හරි. අපි මුලින්ම සරල ගානකින් පටන් ගමු. අපි පටන් ගමු මෙන්න මේකෙන්. මම මෙතනදී උපකල්පනයක් කරනවා. ඔයාලා මගේ කලින් සෙෂන් එකට ආවා කියලා. ඒකෙදි මම මේ ගේට්ස් ගැන සම්පූර්ණ අවබෝධයක් දීලා තියෙනවා. ඒකට ආවේ නැත්නම් මම රෙකෝඩින් එක අද දානවා. ඒක බලන්න. ඒකට ආවේ නැතත් අවුලක් නැහැ. මෙහෙම බලාගෙන ඉන්න මේ යම්කිසි දල අවබෝධයක් ලැබෙයි ටික වෙලාවක් යද්දි. හරි. එතකොට දැන් මම කරන්න යන්නේ ට්‍රුත් ටේබල් සර්කිට් එක දීලා ට්‍රුත් ටේබල් එක අඳින එකයි එක්ස්ප්‍රෙෂන් එක ගන්න එක. එතකොට සර්කිට් එක දුන්නාම අපිට මුලින්ම ට්‍රුත් ටේබල් එක අඳිනවට වඩා ඉස්සලාම මේ එක්ස්ප්‍රෙෂන් එක ගන්න එක ලේසි. හරි. එතකොට අපි මේක එක්ස්ප්‍රෙෂන් එක ගන්න try කරමු. එක්ස්ප්‍රෙෂන් එක ඇවිල්ලා ගන්න මෙහෙමයි. මෙතන අපි දන්නවා මෙතන A තියෙනවා. මේක ඉන්පුට් එක, මේක අවුට්පුට් එක Q කියන්නේ. ඊට පස්සේ
අපි දන්නවා මේ විදිහට කොක්කක් දාලා තියෙනවා නම් මේ දෙක කනෙක්ට් වෙන්නේ නැහැ. හරි. හරි. මේකේ මේ විදිහට කොක්කක් දාලා තියෙනවා නම් මෙන්න මේ දෙක කනෙක්ට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ A එකයි B එකයි මෙතනදී කනෙක්ට් වීමක් වෙන්නේ නැහැ. මේ A කියන කනෙක්ෂන් එකේ මේ වයර් එක B එකට උඩින් ගිහිල්ලා තියෙන්නේ. මෙතන ෂෝට් වීමක් වෙන්නේ නැහැ. එතකොට මේ වයර් එකේ තියෙන වැලියු එක ඇවිල්ලා A. හරි. මේ වයර් එකේ තියෙන වැලියු එක ඇවිල්ලා A. මේ වයර් එකේ තියෙන වැලියු එක ඇවිල්ලා B. හරි. එතකොට මෙතන අපි කෙලින් බලන්න මෙතන A. හරි. මෙතන B. එතකොට අපි මේවට අවශ්‍ය මේ සංකේත ටිකක් දාගෙන යනවා. එතකොට මේ තියෙන්නේ O ගේට් එක. O ගේට් එක බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ඇවිල්ලා ප්ලස් මාක් එක. හරි. මේක මම ඔක්කොම කියලා දීලා තියෙන්නේ. එතකොට NAND ගේට් එක මෙතන තියෙන්නේ NAND ගේට් එකක්. හරි. එතකොට NAND ගේට් එක එක්ස්ප්‍රෙෂන් එක මේක අපි මම මේක මෙහෙම කරලා දෙන්නම්. මේ බෝලේ ළඟට තිත. හරි. මේ බෝලේ ළඟ තිත මේ බෝලෙන් තමා තිත උඩ බාර් එක වදින්නේ. මේ බෝලෙන් කියන්නේ මේ බෝලේ නැතුව මේක විතරක් AND ගේට් එක. හරි. ඕක විතරක් AND ගේට් එක. ඒ කියන්නේ මේ ඕක අර සාමාන්‍ය මූලික ලොජික් ගේට් එකක්. බේසික් ලොජික් ගේට් එකක්. ඕකට කියන්නේ AND ගේට් එක කියලා. එතකොට මේ බෝලේ දැම්මොත් ඕක NAND ගේට් එකක් වෙනවා. මේ ඒ කියන්නේ අර AND එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ AND එකේ ආවනම් බිඳුවයි එක කියලා මේකේ ඕකේ අනිත් පැත්තේ ඉන්නේ. ඒ කියන්නේ බිඳුව එක වෙනවා එක බිඳුව වෙනවා. NAND එකේදී. AND එකේ ආපු එකට එහා පැත්ත අනිත් පැත්ත එක තමයි NAND එකේ තියෙන්නේ. ඒක මේ මම ඔයාලට ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයාලා මේ ලොජික් ගේට් එක වර්චුවල් ඔයාලගේ හිතෙන් කඩා ගන්න මේ විදිහට මේ ඩොට් එක තියෙන්නේ. මේ ඩොට් එකකින් මෙහා පැත්තේ තියෙන AND එකක් කියලා හිතා ගන්න ඔයාලා. අන්න එතෙන්ද එක්ස්ප්‍රෙෂන් එක ඇවිල්ලා ඩොට් එක. මෙතෙන්ද එක්ස්ප්‍රෙෂන් එක ඇවිල්ලා බාර් එක. හරි. අන්න එහෙම දාගන්න. එතකොට මෙතන අපි විශ්ලේෂණය කරලා බැලුවොත් එහෙම මනෝමය මෙතන තියෙන්නේ A dot මෙතන තියෙන්නේ A dot B. හරි. එතකොට මෙතෙන්ට එද්දී ඕක බා එක වෙනවා. එතකොට මෙතෙන්ට එන්නේ මේ වයර් එකට එන්නේ මේ බෝලෙන් එහා පැත්තට පැනලා A dot B ගේ බා එක. හරි. ඔයාලා ප්‍රශ්න තිබ්බොත් අහන්න. හරි. එතකොට මෙතන තියෙන්නේ A.B ගේ බා එක. එතකොට දැන් මේ වයර් එක හරි. එතකොට දැන් අපි මේ වයර් එකට බලමු. එතකොට මෙතන තියෙන්නේ A ධන B. හරි. මෙතෙන් දෙද්දී A ධන B වෙනවා. එතකොට මේ වයර් එකේ ගමන් කරන්නේ මෙන්න මේක. එතකොට මේ වයර් එකේ ගමන් කරන්නේ මේක. මේ වයර් එකේ ගමන් කරන්නේ මේක. එතකොට මෙයාගේ ඉන්පුට් එක වෙන්නේ මෙන්න මේ එන්ටයර් දෙන්න. හරි. මෙයාගේ පළවෙනි ඉන්පුට් එක A ධන B. මෙයාගේ දෙවෙනි ඉන්පුට් එක A.B ගේ බා. හරි. එතකොට මෙයා ඇවිල්ලා AND ගේට් එකක්. ඒ කියන්නේ ඩොට් එක. එතකොට අපි මේකේ Q එක ගන්නෙ මෙහෙමයි. වරහන් ඇතුලේ දාන්න මේක එක මේකේ දෙකක් තියෙනවානේ මේ කෑලි දෙකක්. එතකොට මේ අපි දන්නවනේ ගණන් ඉගෙනගෙන නැතිනේ මේ O level වලට. එතකොට මෙහෙම දෙකක් මේම ඩොට් දාන්න බෑ. එතකොට අර මේ බොට්මාස් තියරි එකට අනුව මේ දෙක වැඩි කරලා ඉන්න වෙනවා. එහෙම කරන්න බෑනේ.
මේ අපි වැඩි කරන්න ඕනේ මේ දෙකයි මේ දෙකයි. එතකොට බොඩ්මාස් තියරි එකට අනුව අපි මේ මෙතන වරහන් දෙකක් දාගන්න ඕනේ. අන්න ඒ තියරි එකමයි මෙතන යන්නේ. හරි. මෙතන මම වරහන් දෙකක් දාගන්නවා මේ ඉන්පුට් එකට. ඊට පස්සේ අනිත් වරහන දාගන්නවා මේ ඉන්පුට් එකට. හරි. ඕක බා කරගන්න. මේ දැන් ඉන්පුට් දෙක තියෙනවා. දැන් ওই දෙකේ පාස් වෙලා තියෙන්නේ මේ ඩොට් එකට. හරි. ඔන්න ওই ඩොට් එකට තමයි ඔක පාස් වෙලා තියෙන්නේ. එතකොට ওই දෙක මැද්දෙන් අර කලින් මේක A ධන B කරා වගේ මේක එක ඉන්පුට් එකක් කරන් මේක අනිත් මේක නිකන් likely A මේක A විදිහට අරගෙන මේක B විදිහට අරගෙන ඒ කියන්නේ මේ සම්පූර්ණ එක්ස්ප්‍රෙෂන් එක ඉන්පුට් දෙකක් විදිහට අරගෙන මෙතන ඩොට් කරනවා. හරි. ඕක තේරුණාද? මට පොඩ්ඩක් තේරුන්නේ නැත්නම් තේරුන්නේ නැහැ කියලා දාන්න ආයේ කියන්න නම් ආයේ කියන්න කියලා දාන්න. මොකද 9 වෙනකන් විතරයි ටයිම් තියෙන්නේ පොඩ්ඩක් එක්කෙනෙක් හරි දාන්න තේරුන්නේ නැත්නම්. 10 වෙනකන් විතරයි ටයිම් තියෙන්නේ. ඔව් මං හැමෝටම තේරුණා නේද ඒක? ඔගේ chat icon එක අයිනේ තියෙන්නේ zoom එකේ වගේ නෙමෙයි. හරි නේද? හරි. අපි එහෙනම් කරගෙන යමු. ආ දැන් මේ මෙතන ගමුකෝ අපි. එතකොට මේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකට මේක එක ඉන්පුට් එකක්. මෙන්න මේ පොඩි කෑල්ලට. මේක තව ඉන්පුට් එකක්. එතකොට මේ කෑල්ලට මේක ඉන්පුට් එකක් මේක තව ඉන්පුට් එකක්. එතකොට මේකෙන් එළියට එන්නේ A දන්න B. හරි. මේ වයර් එක A මේ වයර් එක B ඒක මේකෙන් ප්‍රොසෙස් වෙලා මේක A දන්න B විදියට එනවා. හරි. එතකොට මේක A මේක B මේක ඔක්ක දාලා නැත්තම් කනෙක්ට් වෙන්නේ නැහැ. හරි. ඔක්ක දාලා නැත්තම් මෙතන ෂෝට් එකක් එනවා. ඒතකොට සර්කිට් එක වැරදි. මේ ඕකේ සමහර වෙලාවට මේ printing mistake විදියට මේක උඩින් යනවා. එතකොට ඔයාලා ගන්න මේ ඉස්සල්ලාම කනෙක්ට් වෙලා තියෙන එක මේ සාමාන්‍යයෙන් කොක්ක දාන්න ඕන අනිවාර්යෙන්. නමුත් අර එහෙම දාලා තිබුණ නැත්තම් මෙම තිතක් දාලා කනෙක්ට් වෙලා තියෙන එක ගන්න. මුලින්ම කනෙක්ට් වෙලා තියෙන එක. එතකොට මෙතන මං මේ ලේසියට කිව්වා මෙතන virtually මේක කඩා ගන්න කියන මේ බෝලෙන් එහා පැත්ත. එතකොට මේකයි ලෑන්ඩ් ගේට් එකක් වෙනවා මේක නොට් ගේට් එකක් වෙනවා. එතකොට AND ගේට් එක එක්ස්ප්‍රෙෂන් එක මෙතන දාන්න a.b. හරි. ඊපස්සේ AND ගේට්ෙන් එහා පැත්තෙන් ඉන්නේ not ගේට් එක. not ගේට්ෙන් යද්දී අර ඉන්වර්ස් වෙනවා කියලා දන්නවනේ. එතකොට a.b ගේ මේකේ සම්පූර්ණ භායක. ඕක අපිට තව ලියන්න පුළුවන් මේ විදිහට. හරි. ඉතින් ටයිප් කරන්න තිබ්බොත් මෙහෙම ටයිප් කරන්න. බාර් එක ටයිප් කරන්න විදිහක් නැහැනේ. a.b ගේ ඩෑෂ් එක. මෙන්න මේ විදිහට ටයිප් කරන්න ඔක මේ ටයිප් කරන්න තිබ්බොත්. හරි. එතකොට දැන් මෙතනදී අපි දැක්කනේ මේ ගත්තේ මේ වැලියු එකනේ. දැන් මේ වගේ එකක් නේ දැන් මෙතන තියෙන්නේ. දැන් මෙතන පොඩ්ඩක් ලොකු එකක් තියෙන්නේ. නමුත් මේ හා සමානයි. හරි. මෙතනත් මේ දැන් මෙතන ඉන්පුට් එකක් තියෙනවා. දැන් මේ කැල්ල අමතක කරලා දාන්න. හරි. දැන් මෙයාගේ ඉන්පුට් වෙන්නේ A ධන B එකයි A.B ගේ බා එකයි. ඒ කියන්නේ මෙතනින් මේ ප්‍රොසෙස් වෙලා ආපු දෙක තමයි මෙයාට ඉන්පුට් කරන්නේ. එතකොට මේ දෙන්න වරහණක් දාලා එක යුනිට් එකක් කරගන්න මේ දෙන්න. හරි. ඊට පස්සේ මේ දෙන්න වරහණක් දාලා මේ විදිහට එක යුනිට් එකක් කරගන්න. එතකොට මේ යුනිට් දෙක ඉන්පුට් එකක් විදිහට අරගෙන වෙන්න මේ විදිහට මේ එක්ස්ප්‍රෙෂන් එක through යවන්නේ. හරි. අන්න එහෙමයි අපි මේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ගන්නෙ. ඔයාලා කීපයක් කරද්දි තේරෙයි. තාම තේරුම් නැත්නම් යන්න එපා මගේ කලින් වීඩියෝ එකක් බලන්න. ඒක අද රැට ගොඩක් දුරට YouTube එකට යයි.
මේකේ ඕම එක්ස්ප්‍රෙෂන් එක ගන්න. එතකොට q සමානයි a ධන b a dot b මේකේ ඩොට් එක. එතකොට මේක මෙහෙම හිතන්න. සාමාන්‍යයෙන් මේ ඔය O ගේට් එක එකතු කිරීමට සමානයි not ගේට් එක ගුණ කිරීමට සමානයි. එතකොට බැරි වෙලාවත් මේ දෙක අතර මැද එක්ස්ප්‍රෙෂන් එකක් දාලා තිබුණ නැත්නම් සමහරව එහෙම කරනවා. එක්ස්ප්‍රෙෂන් එකක් දාලා තිබුණ නැත්නම් මෙතන ඩොට් එක වර්චුවලි තියෙනවා. මේ එක්ස්ප්‍රෙෂන් එකක් දාලා තිබුණ නැත්නම් එතන එක්ස්ප්‍රෙෂන් එකක් නෑ නෙමෙයි එතන තියෙන not එක. හරි. එතකොට අපි ඊළඟ ස්ටෙප් එකට යමු. ඊළඟට තේරුම් නැත්නම් පොඩ්ඩක් දාන්න ආයේ. එතකොට අපි ඊළඟ එක්ස්ප්‍රෙෂන් එකට යමු. ඊළඟට අපිට තියෙන මේ ටාස්ක් එක තමයි මේකේ ට්‍රුත් ටේබල් එක අඳින එක. හරි. ට්‍රුත් ටේබල් එක අඳින්නේ මෙහෙමයි. අපි මුලින්ම එක්ස්ප්‍රෙෂන් එක ගත්තනේ. අපිට පුළුවන් එක්ස්ප්‍රෙෂන් එක අරගන්න. එක්ස්ප්‍රෙෂන් එකට ට්‍රුත් ටේබල් එක අඳින්න එක ලේසි. ඕනම සර්කිට් එකක් තිබ්බොත් ඒක එක්ස්ප්‍රෙෂන් එක අරගෙන ඒ එක්ස්ප්‍රෙෂන් එකට සර්කිට් එක අඳින්න. හරි. එතකොට අපි මේකේ ට්‍රුත් ටේබල් එක අඳිමු. එතකොට මේක හොඳට බලන්න ඉන්පුට් කීයක් තියෙනවද කියලා. ඉන්පුට් දෙකයි තියෙන්නේ. හරි. එතකොට ඉන්පුට් දෙකකට මම වගුව ගහ ගන්නවා. සමහරු මේක කටපාඩම් කරන් යනවා. මම කලින් නම් කියන් දුන්නා මේ ඉන්පුට් ගාන කටපාඩම් කරන් යන්න ඕනේ නැති වෙන්න ක්‍රමයක්. කලින් වීඩියෝ එකක් බලන්න මම දැන් පොඩ්ඩක් මෙන්ෂන් කරන්නම් පොඩි දෙයක් තියෙන ඉතින්. එතකොට මේකේ ඉන්පුට් දෙකයි තියෙන්නේ. එතකොට අපිට මේ කෑලි දෙකක් ඇති. මේ කෑලි දෙකක් අපිට ඇති. එතකොට ඉන්පුට් දෙකක් තියෙන නිසා. හරි. එතකොට මෙතෙන්ට මම අර කලින් කියලා දුන්න ක්‍රමය තමයි මතක තියන් යන්න ඕනේ. මෙතන දාගන්න 2 බිඳුව. මෙතන දාගන්න 2 1. හරි. ඊට පස්සේ මේක 2 බිඳුව ඇවිල්ලා 1යි. මේක 2 2 ඇවිල්ලා 2යි. හරි. එතකොට මේකේ මේ ඉඩ ඕන ප්‍රමාණය බලාගන්න මේක ඉන්පුට් වල 2 වර්ගෙන් ඉඩ ඕන ප්‍රමාණය බලාගන්න ඉන්පුට් වල 2 වර්ගෙන් ඉන්පුට් වල මේ කියන්නේ 2යි number of inputs. හරි. දෙවරක් number of inputs බලලා මේ වගුවේ රූල් ගාන තීරණය කරගන්න මෙහෙම. ඉන්පුට් ගානට වගුවේ රූල් ගාන ගහගන්න. ඒතර වරදින්නෙත් නෑ. හරි. ඒ කියන්නේ මෙතන දැන් AB ඉන්පුට් දෙකයිනේ තියෙන්නේ. ඒතකොට 2 2. හරි. 2 2. ඒතකොට රූල් 4ක් ඇති අපිට. හරි. එතකොට මේක මතක තියාගන්න ඕනේ එන විදිහ මේකේ මෙතන 2 2 1නේ. මෙතන 2 තියෙනවා. එතකොට මෙතන ඉස්සල්ලාම බිංදු දෙකක් දාගන්න. ඊට පස්සේ ආයෙ එකේ දෙකක්. හරි. එතකොට මේකේ 1 තියෙන්නේ. මෙතන 1 බිංදුවයි 1 1යි. 1 බිංදුවයි 1යි. හරිනේ. ඔන්න ඔහොම තමයි ඕක මේ දාගන්න ඕක මතක තියාගන්න අවශ්‍ය නැහැ. එතකොට බූලියන් එක්ස්ප්‍රෙෂන් එකේ මේක පොඩි පාර්ට් වල කඩා ගන්න.
ඉස්සෙල්ලාම ඕනේ A ධන B. හරි. A ධන B ඕනේ. ඊට පස්සේ A.B ඕන. ඔයාලට මේක A.B කලින් හොයලා ඒ කියන්නේ මම ඒක මුලින් කරන්නම් ඔයාලට මේ දෙක ඔයාලා කියන්නේ ඔයාගේ මේ අර මේ ඔයාලට කියන්නේ මනෝමයෙන් හිතලා හදන්න පුළුවන් නම් මෙහෙම එක්ස්ප්‍රෙෂන් එකක් ඔයාලට පන්නන්න පුළුවන්. මම මේක ලේසියට මේ තව තේරෙන්නේ නැති අය ඉන්නවනේ. මම මේක A.B කරලා ඊට පස්සේ A.B ගෙන් ගන්න A.B ගේ බා එක. හරි. ඔයාලා මේ වගුව සරල කර ගැනීම සංකීර්ණ කර ගැනීම ඔයාලගේ මතනේ. මේ ඔයාලා ඕන වලට සරල කරගන්න මේ වගුව දික් වෙනවා. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් මනෝමයෙන් හදන්න පුළුවන් එකක් මේ A.B ගේ බා කියන එක පුරුදු වුණාම. නමුත් තාම පුරුද්දක් නැති නිසා මෙහෙම අපි හදමු. එතකොට Q කියන්නේ ඒ කියන්නේ අවුට්පුට් එක කියන්නේ මෙන්න මේ දෙන්න සම්බන්ධ කරලා එන එක. ඒ කියන්නේ Q සමානයි A ධන B A ධන B dot A dot B ගේ බාර් එක. ඔයාලා මේ බාර් එක දාන්නත් පුළුවන් නැත්නම් මේ ඔම බාර් එක නොදා මෙන්න මෙහෙම කරන්නත් පුළුවන් ඈ. මේක වරහන් කරලා මෙන්න මේකේ ඩෑෂ් එක ගන්නත් පුළුවන්. හරි. එතකොට අපි මුලින්ම A ධන B ගමු. A ධන B ඇවිල්ලා බිඳුවයි. හරි. එතකොට A ධන B කියන්නේ දෙකේ දෙන්න මේ දාන ඉන්පුට් වලින් එකක් හරි එක වුණොත් එකයි. දැන් මේක දෙන්නම් බිඳුවයිනේ. ඒක නිසා ඒක බිඳුවයි. මේකේ දෙන්න එක්කෙනෙක් එකයි. එකයි. හරි. මේක දෙන්න එක්කෙනෙක් එකයි. එහෙනම් ඊතරත් එකයි. මෙතන දෙන්නගේ එක්කෙනෙක් දෙන්නම එකයි. එතනත් එකයි. හරි. එතකොට අපි ඊළඟට A.B ගමු. හරි. එතකොට A.B කියන්නේ මේ දෙන්නම එක වුණොත් විතරයි එක වෙන්නේ. හරි. දෙන්නම එක වුණොත් විතරයි එක වෙන්නේ. එතකොට බිඳුවරක් බිඳුව මේක ගුණ කිරීමක් ලෙස මතක තියාගන්නත් පුළුවන්. දැන් මෙතන ධනනේ. බිඳුවයි එකයි එකයි බිඳුවයි එකයි. එතකොට එකයි එකයි දෙකයි අපි දෙකත් එක විදිහට තමයි මෙතනදී ගන්න. හරි. එහෙම මතක තියාගන්න. එතකොට ඒක මතක තියාගන්න ලේසි. එතකොට මෙතනදී බිඳුවරක් බිඳුවයි. බිඳුවරක් එක බිඳුවයි. හරි. එක් වරක් බිඳුවයි. එක් වරක් එක එකයි. හරි. එතකොට මේක බා කරන්නයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන ඕම එකයි. ඒ කියන්නේ මේකේ ඉන්වර්ස් එක. මෙතන බිඳුව ආව නම් එක කරනවා, එක ආව නම් බිඳුව කරනවා. හරි. ඔන්න එතකොට මෙතන එක ආව එක බිඳුව කරා. දැන් අපිට ෆයිනල් එක්ස්ප්‍රෙෂන් එක කියන්නේ මේ දෙන්න ඩොට් කරන්න කියලා. මේ දෙන්න. හරි. ෆයිනල් එක්ස්ප්‍රෙෂන් එකේදී කියන්නේ මේ දෙන්න ඩොට් කරන්න මෙයා වැඩක් නැහැ. හරි. එතකොට අපි මේ දෙන්න බලමු. එතකොට බිඳුවරක් එක බිඳුවයි. බිඳුවරක් එක බිඳුවයි. එක් වරක් එක එකයි. එක් වරක් එක එකයි. එක් වරක් බිඳුව. හරිනේ. අන්න ඔය විදිහට කරගෙන යන්න ඔය මේ එක් වරක් නැත්තම් එක ධන අන්න එහෙම කරගත්තාම ඔයාලට වර්ධින ප්‍රමාණය අඩුයි.
වරදින්නේ නැහැ ඇත්තට. එතකොට ඕක ඔය එක්ස්ප්‍රෙෂන් ඔය මේ සර්කිට් එකට අදාළව අපි බූලියන් එක්ස්ප්‍රෙෂන් එකයි ට්‍රුත් ටේබල් එකයි අඳින්න ඕම. එතකොට ආයේ ප්‍රශ්න අහන්න පුළුවන් මේකේ මේ ඉන්පුට් දෙකක් දෙනවා. හරි. මේ ඉන්පුට් දෙකක් දීලා මේක අවුට්පුට් එක කොහොමද කියලා. එතකොට මේකට අදාළ ට්‍රුත් ටේබල් එක ඔයාලා ඇදලා තියාගන්න. එක අවුට්පුට් එකක් නම් අහලා තියෙන ට්‍රුත් ටේබල් එක අඳින්න එපා. නිකන් ආදේශ කරගෙන යන්න. හැබැයි ට්‍රුත් ටේබල් එක අඳින එක ලේසි වෙයි. මේ ඔයා බිගිනර් කෙනෙක් නම් මම රෙකමන්ඩ් කරන්නේ ට්‍රුත් ටේබල් එක ඇඳලා ඒකෙන් ගන්න කියලා. මේ නැත්තම් ඔයාලට පැටලෙන්න තියෙන chance එක වැඩි. හරි. එතකොට දැන් අපි මෙහෙම ප්‍රශ්නයක් අහමු. A සමානයි 1යි B සමානයි බිඳුව වන විට මෙව පරිපතේ අවුට්පුට් එක මොකක්ද? අන්න ඒ විදිහට ප්‍රශ්නයක් අහනවා කියමුකෝ. එතකොට අපි බලනවා ඔය අවස්ථාව මේ සර්කිට් මේ ඩයග්‍රෑම් එක කොහෙද තියෙන්නේ කියලා. මේන් තියෙන. හරි. ඒකට අදාළ අවුට්පුට් එක එකයි. එතකොට අපි 1 කියලා ඒක යටින් ඉරක් ගන්න. හරි. එතකොට ආයෙ මෙහෙම අහන්න පුළුවන්. A සමානයි බිඳුවයි B සමානයි 1යි. ඕකේ අවුට්පුට් එක කීයද කියලා අහන්න පුළුවන්. හරි. ඕකේ අවුට්පුට් එක කීයද කියලා අහන්න පුළුවන්. හරි. එතකොට ඒ අවස්ථාවත් අපි බලමු. A සමානයි බිඳුවයි B සමානයි 1යි. මේ තියෙන්නේ මේ අවස්ථාව. මෙන්න මෙයා. 1යි. එතකොට ඒකට යටින් උත්තරේ දානවා. ඔන්න ඔහම ප්‍රශ්න තමයි එන්නේ. හරි. එතකොට ඔයාලා මේ ට්‍රුත් ටේබල් එකේ මොකක් හරි ඔයාලට මේ කියලා දුන්න බේසික් ගේට් එකක්ම තියෙනවා වගේ පේන්නේ නැද්ද? පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න. ඔයාලට පේන්න ඕනේ මෙතන නිකන් මොකක් හරි මේ බේසික් ගේට් එකක් තියෙනවා. මේකේ ටයිප් කරලා දාන්න මොකක්ද මේ පේන බේසික් ගේට් එක කියලා. මේක එක්තරා බේසික් ගේට් එකක් පේන්න තියෙනවා මේ ට්‍රුත් ටේබල් එකේ. මගේ කලින් එකට ආව නම් දන්නවා මේ ගේට් එක මොකක්ද කියලා. මේ සමානයි නම් බිඳුවයි අසමානයි නම් 1යි. ඉන්පුට් දෙක සමානයි නම් බිඳුවයි අසමානයි නම් 1යි. මොකද්ද මේ ගේට් එක? XOR ගේට් එක තමයි මේ තියෙන්නේ. එතකොට මං කියව XOR ගේට් එක කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේ වගේ මේ සර්කිට්ස් කීපයක් එකතු කරලා හදපු විශේෂ පරිපථයක්. එතකොට මේ ඕකේ අනික් වගේ මේ අර තුනක් එකතු කරපුවාම ඔය සමානයි නම් 1යි අසමානයි නම් 1යි ගන්න බෑ. එතකොට අපි ඒකට වෙනම ට්‍රුත් ටේබල් එක ඇඳලා තමයි ගන්න වෙන්නේ. මේ සමානයි නම් 1යි සමානයි නම් බිඳුවයි අසමානයි නම් 1යි කියලා ගන්න වෙන්නේ ඉන්පුට් දෙකක් තියෙන අවස්ථාවක විතරයි. එතකොට මේක සමාන වෙනවා මෙන්න මේ ගේට් එකට. හරි. මෙන්න මේ XOR කියන ගේට් එකට සමාන මේක තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ XOR ගේට් එක කියන්නේ ඔන්න ඕක. හරි. එතකොට මම මේ ටික මකා ගන්නම්. අපි අලුත් ගානකට යමු. මේ ගාන තේරුණා නේද? අපි තේරුම් නැතත් ඊළඟ ගානේදී ඔයාලට තේරෙයි. ගණන් කීපයක් හදමු. හරි. අපි ඊළඟට මේක නම් සරල වැඩි. අපි කමන්න මේකත් හදමු.
අපි මේක හදමු. තේරුම් නැත්තම් මෙසේජ් එකක් දාලා අහන්න. හරි. අපි දැන් මේකට අදාළව එක්ස්ප්‍රෙෂන් එක ලියමු. හරි. එතකොට මේකේ තියෙන්නේ a මෙතන තියෙන්නේ b. හරි. එතකොට මේ ගේට් එකේ මේ මෙතෙන්ට ඩොට් එක. මෙතෙන් බාර් එක. මේක කෙලිම බාර් එක. මේක තමයි not gate එකේ ඇත්ත සලකුණ. මේක තමයි not gate එකේ ඇත්ත සලකුණ. ඕකේ සර්කිට් දෙකක් එකතු කරද්දි දැන් හිතන්නකෝ අපි AND එකයි not එකයි එකතු කරා කියලා. ඕකේ අර එකතු කිරීම සලකුණු කරන්න මෙන්න මෙහෙම. හරි. මේ ඔන්න ඔහොමයි ඕම කරන්නේ. ඔන්න ඔහොමයි ඕක මේ දාන්නේ. හරි. එතකොට මෙතන ඇත්තරම තියෙන්නේ මේ ඩොට් එක නෙමෙයි මේ කෑල්ල. හරි. එතකොට අර නිරූපණය කිරීමේ පහසු උදෙසා මෙන්න මෙතන ඩොට් එකක් දාන්න. හරි. එතකොට මෙතන බා එක, මෙතන කෙලින්ම බා එක, මෙතන ඩොට් එක මෙතන ඩොට් එකයි මෙතෙන්ට බා එක. හරි. එතකොට මෙතෙන්ට එනවා අපිට a.b කියලා. මෙතෙන් එනවා අපිට a.b කියලා. හරි. a.b කියලා එනවා උතෙන්. එතකොට මෙතෙන්ට එනවා මෙන්න මේකෙන් මේ බෝලේ හරහා ගිහිල්ලා a.b ගේ බා. නැත්තම් ඕක මෙහෙමත් ලිව්ව හැකි. හරි. a.b ගේ ඩෑෂ් එක කියලාත් ලිව්ව හැකි. හරි. ඔන්න ඔහොමත් ලිව්ව හැකි. එතකොට මෙතෙන් එනවා a.b ගේ බා එක. එතකොට මෙතන බැලුවත් ඔය වැලියු එකම තමයි තියෙන්නේ. හරි. මෙතන බැලුවත් ඔය වැලියු එකම තමයි තියෙන්නේ. හරි. එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ b බාර් එක. මේ මෙතෙන්ද b එක එනවා. මෙතනින් එහාට ගිහිල්ලා b බාර් එක එනවා.
මෙතෙන්ට B බාර් එක එනවා. එතකොට මං කලින් කිව්වා වගේ මේ එක්ස්ප්‍රෙෂන් එකේ ඉන්පුට් එකක් වෙන්නේ මෙන්න මේ දෙක. A.B එකයි B බාර් එකයි. හරි. එතකොට A.B මෙතෙන්ට මේ බෝලෙන් එහා පැත්තේ ඊපස්සේ මෙතන B. හරි. මෙතන වරහන් දැම්මත් එකයි නැතත් එකයි මොකද මෙතන එකයි තියෙන්නේ. එකක් තියෙන නිසා වරහන් දැම්මත් එකයි නැතත් එකයි. එකක් තිබ්බොත් තමයි වරහන් දාන්න ඕනේ. හරි. එතකොට මෙතන මේ ඩොට් එකට එහා පැත්තෙන් තියෙන්නේ බෝලෙට එහා පැත්තෙන් තියෙන ඩොට් එක. හරි. එතකොට මේ බෝලේ හරහා ගිහිල්ලා ඉන්නේ මෙන්න මෙහෙම එක්ස්ප්‍රෙෂන් එක. එතකොට ඔයාලා මේක සරල කරන්න ඉගෙන ගන්න ඕනේ නැහැ. හදිසියවත් හිතන්න ඔයාලට මේ දැන් ඔයාලා මේ ගත්ත එක්ස්ප්‍රෙෂන් එකට සමාන එක්ස්ප්‍රෙෂන් එකක් තිබුණ නැහැ කියලා. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් දැන් මේ වගේ අවස්ථාවක් ගමුකෝ. එතකොට ඔයාලා බය නැතුව මෙන්න මෙහෙම ට්‍රුත් ටේබල් එක අඳින්න ඉන්නකෝ. මම ඒක කියලා දෙන්නම්. මොකද ඕක දැන් මම ඔය ගන්න කිව්ව ක්‍රමේ කියලා දුන්නොත් එහෙම ඔයාලට ලොකු අර ඩීමෝගන්ස් ලෝ එක කියලා දෙන්න වෙනවා. ඒක කියලා දෙන්න ගියොත් වෙලාව මදි. මොකද මේක සෝල්ව් කරන්න ඩීමෝගන්ස් ලෝ එකේ. ඩීමෝගන්ස් ලෝ එක කියලා දෙන්න වෙලාව මදි නිසා මම ඔයාලට එක ක්‍රමයක් කියලා දෙන්නම්. මේ ඔයාලා දැන් මේ Q සමානයි මේක තමයි ඔයාලා හොයන්න ඕන එක්ස්ප්‍රෙෂන් එක පේපර් එකේ තියෙනවද කියලා. හරි. Q සමානයි A dot E bar ඊට පස්සේ B bar මේක වරහන්න ඕනේ නැහැ මොකද එකයිනේ තියෙන්නේ. ඒක දන්නවන්නේ සාමාන්‍ය මැතමැටික්ස් දන්නවනේ. මේ දෙකක් තිබ්බොත් තමයි වරහන දාන්නේ. මම සරලව කියන්නේ මේ ඔගේ මේක නම් වරහන දාන්න ඕනෙත් නැහැ මේකේ ಗುಣ කිරීම තියෙන නිසා. හරි. නමුත් මෙහෙම අර මේ මේ ඒකත් මොක වරහන් දාන්න ඕනේ නැහැ. ಗುಣ කිරීම තියෙනවනේ වරහන් දාන්න ඕනේ නැහැ. කියන්නේ එකම අර මේක තියෙනවනේ වරහන් දාන්න ඕනේ නැහැ කියලා දන්නවනේ. ඔතන එකතු කිරීම විතරක් තිබ්බනම් වරහන් දාන්න ඕනේ නැහැ. මේ ඔතන එකතු කිරීම ගුණ කිරීම දෙකම තිබ්බොත් ඒ කියන්නේ වෙනස් දෙකක් තිබ්බොත් තමයි වරහන් දාන්න ඕනේ. මල්ලි ඔව් කියන්නේ. මේ ඔතන දැන් අපිට පේපරේ 1 කියලා නෙමෙයි දෙන්නේ. නෑ නෑ. ඒ 1 කියලා එන එක අපිට A B කියලා නම් කරන්න පුළුවන් නේද? ඔව්නේ. මෙතන 1 ඒක මම කලින් ගානේ කියලා දුන්නා අර 1 කතන්දරේ මේ අර ට්‍රුත් ටේබල් එක ඇඳලා. මම මේකෙත් කියලා දෙන්නම් එන විදිහ. හරි. එතකොට ඕක B බා. මෙන්න මෙතන ගත්ත එක්ස්ප්‍රෙෂන් එක තමයි අපිට එන්නේ. හරි. ඕක සුළු කරන්න ඕනේ නැහැ. සුළු කරන්න දන්න අය කරත් අවුලක් නැහැ. AB බා ප්‍රශ්නයක් අහලා තියෙනවානේ. AB බා උනේ අර ඉස්සරහට තියෙන බෝලේ. මේ මෙතන නේද අහන්න ඔය. නිමේෂ අහන්නේ මෙතන නේද? එතකොට මෙතන මේක ඇවිල්ලා AND ගේට් එකකට NOT ගේට් එකක් කනෙක්ට් කරලා තියෙන්නේ මේ. AND ගේට් එක සාමාන්‍ය මේක මෙන්න මේක. මේක ඇල්ල විතරයි. එතකොට මේකේ ඉස්සරහින් බෝලයක් තියෙනවා. හරි. ඒ කියන්නේ මේකේ මේ NOT ගේට් එකක් එක්ක කම්බයින් කරලා තියෙන්නේ. එතකොට මේ NOT ගේට් එක අස්සෙන් ගිහිල්ලෙද්දී අපි AB බා වෙනවා. හරි. තේරෙනව නේද? එතකොට මේ මෙතෙන්ටදී A AB හරි. මෙතෙන්ටදී AB මෙතනින් එහාට එන්නේ AB බා. එතකොට ෆයිනලි බා උනේ මෙන්න මෙහෙමයි. ෆයිනලිත් අපි මේක නොට් එකක් අස්සෙන් යවනවනේ.
මේ මෙතෙන්ද AB බා එක එනවා මේ ඉන්පුට් එක AB බා එනවා හරි ඊට පස්සේ B බා එනවා ඔය දෙක මේ මෙතෙන්ද එද්දි ඩොට් කරනවා හරි ඩොට් කරලා මෙතෙන්ද එද්දි මේ ඩොට් එකට එන්න කලින් මේ බෝලෙට එන්න කලින් මේ වැලියු එක තියෙන්නේ හරි ඒ බෝලේ පාස් කරපුවාම අර එන එක සම්පූර්ණ එක ඩොට් වෙලා මේ බා වෙලා යනවා තේරුණා නේද බා කියන්නේ not gate එක තේරුණාද තේරුම් නැත්නම් කතා කරන්න මයික් එක මියුට් කරලා උනත් අහන්න පුළුවන් මේ එක්ස්ප්‍රෙෂන් එක මේ මුළු එකම මේකෙන් පන්නපුවාම බා එකක් වෙනවා ඒ මුළු මේක උඩටම බා එක වැටෙනවා සම්පූර්ණ මේකම මේ බා එකට අයිති තේරුණාද තේරුම් නැත්නම් අහන්න තේරුණාද නිමේෂා හරිනේ හරිනේ මේ මෙතන මේ බෝලෙන් පණිද්දි තමයි මේ සම්පූර්ණ එකට බාවුනේ. දැන් මේ මෙතන කතාවම තමයි. මෙතනත් A.B මෙතන තියෙද්දි මෙතන බෝලෙන් පන්නපුවාම මේ සම්පූර්ණ එකට බා එකක් වැටුණා. මෙතනත් ඒ කතාවම තමයි. මේ එක්ස්ප්‍රෙෂන් එකටම බා එකක් වැටෙනවා මේ බෝලෙන් පන්නත්. එතකොට අපි බලමු මේකේ ට්‍රුත් ටේබල් එක අඳින්න. හරි. ට්‍රුත් ටේබල් එක අඳිද්දි මම කිව්වා මේක මේ පොඩි කෑලි වලට බෙදාගෙන එහෙම අඳින්න කියලා. මේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක බලලා පොඩි කෑලි වල කඩා ගන්න. ඒක ලේසි. එතකොට මෙතන මුලින්ම බලන්න ඕනේ ඉන්පුට් කීයක් තියෙනවද කියලා. ඉන්පුට් ආයෙත් එකයි තියෙන්නේ. එතකොට දෙකේ දෙක ඔයාලට දෙකේ දෙක හතරයි. හරි. රූල් හතරක් ඕනේ. එතකොට රූල් හතරක් ඕනේ ඔයාලට. මේ වගු වැඳ ගන්න. වගුවට කොච්චර දිගයයිද කියලා මම දන්නේ නැහැ. මම නිකන් රූල් හතරක් ගහ ගන්නවා. මෙතන මාතෘකා ටික දාන්න වෙනම රූලක් තියෙනවා. කන්ටෙන්ට් එක දාන්න රූල් හතරක් දාගන්නවා. හරි. 1 2 3යි 4යි. මම දන්නේ නැහැ කොච්චර දික් වේද කියලා මේක. පොඩ්ඩක් දිග කොලයක කරන්න. හරි. එතකොට මෙතන A ඊට පස්සේ B. ඕකේ මං කිව්වා අර මෙතඩ් එක දෙකේ බිඳුව දෙකේ එක. ඊළඟ දෙකේ බිඳුව 1යි. දෙකේ දෙක දෙකේ එක දෙකයි. හරි. එතකොට බිඳු 2යි එකේ දෙකයි. හරි. මෙතන බිඳු 1යි එකේ එකයි. බිඳුවයි එකයි. ඔන්න ඔය කෑල්ල මතක තියාගන්න ඕනේ නැහැ. ඔය විදිහට ගන්න. හරි. එතකොට අපි මේ පොඩි කෑල්ල වලට බලමු. තාම මුලනේ. පුරුදු වෙද්දී ඔයාලට පුළුවන් මේ සම්පූර්ණ කෑල්ලකට A.B භාගයකටම ගන්න. අපි ඉස්සෙල්ලා මේ A.B ගමු. හරි. අපි මුලින්ම A.B ගමු. හරි. sorry A.B විතරක් ගමු. ඊට පස්සේ මෙතනදී අපි ඒක බා කරගමු. A.B ගේ බාය. හරි. මේක ඔයාලා පුළුවන් තරම් ඇඳලම කරන්න. මොකද ඔය මනෝමයෙන් කරද්දී සමහර වෙලාවට වරදින්න පුළුවන්. මේකේ මේ ගොඩාක් තියෙනවනේ. මේ සමහර දැන් ඔය 4 නෙමෙයි සමහර වෙලාවට 8 විතර එන්න පුළුවන්. 3ක් එහෙම આવොත් 8ක් එනවා. ඒ නිසා මේක දිග වුණාට අවුලක් නැහැ. ඔයාලා ඇඳගන්න. A.B ඊට පස්සේ ආයෙ ඕනේ B ගේ භාගය. දැන් මෙතන B තියෙනවනේ ආයෙ 아무තෙන් ආයෙ B ආයෙ පාරක් දාන්න ඕනේ නැහැ. කෙලින්ම මෙතන B භාගයක ගමු අපි. හරි. එතකොට අන්තිම එක්ස්ප්‍රෙෂන් එකට කලින් ගන්න ඕනේ මෙන්න මේ දෙන්න. මෙන්න මේ දෙන්නගේ AND එක. A.B bar හරි A.B bar
සහ බීවා. එතකොට අන්තිමටම අපිට ඕන Q එක කියන අවුට්පුට් එක. අවුට්පුට් එක කියන්නේ මෙන්න මෙයාගේ සම්පූර්ණ ඉන්වර්ස් එක බා එක. මේ සම්පූර්ණ එක්කෙනාගේම බා එක. හරි. එතකොට අපිට මුලින්ම කියලා තියෙන්නේ a.b ගන්න කියලා. හරි. එතකොට a.b කියන්නේ දෙන්නම එක වුණොත් විතරයි එක වෙන්නේ. අනිත් හැම අවස්ථාවම දෙන්නගේ එක්කෙනෙක් හරි බිඳුවක් වුණොත් බිඳුව. බිඳුව 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 එක. හරි. එතකොට a.b ඕකේ බා එක ඇවිල්ලා මෙන්න මේක අනිත් පැත්ත. ඒ කියන්නේ බිඳුව එක කරනවා එක බිඳුව කරනවා. හරි. එතකොට b ගේ බා එක ගන්න කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ කැල්ල අමතක කරන්න මේ කැල්ල කොලයකින් හරි අඩි රූල් කැල්ලකින් හරි වහගන්න නැත්නම් ඔයාලට පැටලෙනවා. හරි. b ගේ බා එක. b ගේ බිඳුව මෙතන එක. b ගේ එක මෙතන b ගේ එක මෙතන බිඳුව එහෙනම්. b ගේ බිඳුව එහෙනම් මෙතන එක. b ගේ එක නම් මෙතන බිඳුව. හරි. තේරුණා නේද? තේරුණ නැත්නම් අහන්න. තේරුණ නැත්නම් අනිවාර්යෙන් අහන්න. එතකොට ආයෙ ගන්න කියලා තියෙන්නේ මේ දෙන්නගේ මේ දෙන්නගේ ඇන්ඩ් එක ගුණිතේ. හරි. එතකොට මේ දෙන්න විතරක් සලකන්න මේකත් එක පැටලෙනවා නම් කොලයකින් වහගන්න. එතකොට 1 1 1 1 බිඳුවයි බිඳුවයි 1 1 1 බිඳුවයි බිඳුවයි බිඳුවයි. හරි. ඔන්න ඔක තමයි මේ ඔතෙන් යනකම් එන්නේ. ඊට පස්සේ ෆයිනල් එකේදී කරන්නේ මොකක්ද කියලා පුළුවන් නම් දාන්න. ෆයිනල් එකේදී අපි කරන්නේ ඔය සම්පූර්ණ එකේ භාගයක නිදලා තියෙන්නේ. හරි. ඔය සම්පූර්ණ එකේ භාගයක ඉල්ලලා තියෙන්නේ. එතකොට මේ ඔය දැන් අන්තිම ලාභ අවුට්පුට් එක ඉන්වර්ස් කරනවා. ඒ කියන්නේ මේ එක බිඳුවක් කරනවා. මේ බිඳුව එකක් කරනවා. මේක බිඳුවක් කරනවා. මේ බිඳුව එකක් කරනවා. ඔන්න ඔහම තමයි ෆයිනල් අවුට්පුට් එක ගන්න. දැන් ඕක තමයි ට්‍රුත් ටේබල් එක. එතකොට මේ මැද කන්ටෙන්ට් එක නැතුව කෙලින්ම දැම්මත් හරි. හරිනේ. එතකොට ගොඩක් දුරට විභාගෙට එන්නේ මේ මැද කන්ටෙන්ට් එක නැතුව කෙලින්ම. එතකොට ඔයාලගේ ට්‍රුත් ටේබල් එකයි මේකයි කම්පෙයාර් කරලා බලන්න. එතකොට ඔයාලට මේ මං කිව්වා කලින් ඔයාලා මේ ගත්ත එක්ස්ප්‍රෙෂන් එකට සමාන එක්ස්ප්‍රෙෂන් එකක් නැද්ද කියලා. ඒ කියන්නේ සමාන එක්ස්ප්‍රෙෂන් එකක් නැති අවස්ථාව. දැන් ඔයාලට මේ ඕකේ මේ සුළු කිරීමේ නියත කියලා දෙන්න වෙලාවක් නැහැනේ. පැය භාගයක් වගේනේ තියෙන්නේ. පැය භාගයටත් අඩුයි. එතකොට සුළු කිරීමේ නීතියන් ඔයාලට කියලා දෙන්න වෙලාවක් නැහැ. මේකේ දී මොගන්ස් ලෝ එක තමයි මෙතෙන්ට සුළු කිරීම ඇඩැප්ට් වෙන්නේ. ඊට පස්සේ ආ ඉන්වර්ස් ලෝ එක එනවා. ඒ එකක්වත් කියලා දෙන්න වෙලාවක් නැහැනේ.
ඒක නිසා මං මේ මෙතඩ් එකට කරන්න. එතකොට ඔයාලා මේ ට්‍රුත් ටේබල් එක ඇඳලා බලන්න මේ අර හතන ගොඩක් දුරට උත්තර හතරක් එන්නේ. ඒ හතරෙම ට්‍රුත් ටේබල් අඳින්න. හරි. හතරෙම ට්‍රුත් ටේබල් එක ඇඳගෙන යද්දී මේකේ ට්‍රුත් ටේබල් එකට සමාන ට්‍රුත් ටේබල් එක තියෙන්නේ මොකේද කියලා බලන්න. හරි. මේ අවුට්පුට් එකට සමාන අවුට්පුට් එකක් කිසිම වෙනසක් නැති සමාන අවුට්පුට් එකක් එන්නේ මොකේද කියලා බලලා අන්න ඒක උත්තරේ විදියට ගන්න. හරි. අන්න එහෙමයි මේකෙදි අපි මෙන්න මේ එක්ස්ප්‍රෙෂන් එකට සමාන එක්ස්ප්‍රෙෂන් එකක් කියන්නේ මේක බැලුමට සමාන එක්ස්ප්‍රෙෂන් එකක් තිබ්බේ නැත්නම් දාන්න. එතකොට ඕකේ මේ මම සුළු කරලා පෙන්නන්නම් මේක කොහොමද එක්ස්ප්‍රෙෂන් එකක්ද ඔයාලට විභාගෙට එන්න පුළුවන් කියලා. එතකොට මේක සුළු කරපුවාම මේක ඩී මෝගන්ස් ලෝ එකකින් කැඩෙනවා. ඩී මෝගන්ස් ලෝ එකකින් කැඩෙනවා මෙන්න මේ විදිහට. a.b මේක පුල්බා එක ඩී මෝගන්ස් ලෝ එකෙන් මෙතන ඩොට් එක දාන වෙනවා. සහ එතන b භාවය. හරි. එතකොට මෙන්න මේකට බා එක කැඩිලා ගිහිල්ලා මෙන්න මේ විදිහේ ෆන්ක්ෂන් එකක් තමයි ඔයාලට එන්නේ. හරි. සමහර විට විභාගෙට එන්න පුළුවන් ඔය වගේ එකක්. එතකොට ඔයාලා මේක සුළු කරගන්න දන්නේ නැහැනේ. එතකොට ඔයාලා මේ එකක් තිබ්බොත් එහෙම මේකෙත් ඇඳලා බලන්න. මම ඒකත් ඇඳලා පෙන්නන්නම්. ඒකේ A තියෙනවා B තියෙනවා ඊට පස්සේ ඒක a.b තියෙනවා එතකොට Q වෙන්නේ මෙන්න මේකට B එක එකතු කරනවා. මෙතන වරහන් දාන්න මොකද මෙතන එකතු කිරීම සහ ගුණ කිරීම දෙකම තියෙනවනේ. ඒ කියන්නේ වෙනස් දෙකක් නේ තියෙන්නේ. ඒක නිසා වරහන් දාන්න වෙනවා. නැත්තම් බොඩ්මාස් රූල් එකට අනුව ඔතන කේස් එකක් යනවා. හරි. එතකොට A ඇවිල්ලා 0.2යි. මෙතන මම කියලා දුන්නනේ ඒව නැවත නැවත මම රිපීට් කරන්නේ නැහැ. මෙතන වෙලාව යනවානේ රිපීට් කරන්න ගියොත්. මෙතන 0.2යි. එකේ දෙකයි. හරි. මෙතන 0.1යි 0.1 හරි. එතකොට a.b ඇවිල්ලා කියන්නේ a.b ඇවිල්ලා ඉන්නේ මෙහෙම උත්තරයක්. මේ කියන්නේ දෙන්නම එක වෙන අවස්ථාව විතරක් එක වෙලා දෙන්නගෙන් එක්කෙනෙක් හරි බිඳු වෙන හැම අවස්ථාවම බිඳු වෙලා යනවා. දෙනෙක් ආවත් එහෙම. XOR එකේදී තමයි අර මේ ඔහොම මතක තියාගන්න ක්‍රමයක් නැති හදලා ගන්න ඕනේ. ඒක ඉන්නේ ඔයාලට ගොඩක් දුරට මේ නිසා ඒක ලොකුට මාන්සින්න ඕනේ. මේ එතකොට දැන් මේකේ තියෙන්නේ B එකත් එක්ක ඇඩ් කරන්න මේ ඕ කරන්න කියලා. අපි ඕක කරලා බලමු මේ දෙන්නගෙන් කෙනෙක් හරි එක වෙන අවස්ථාවනේ ගන්න කියන්නේ. එතකොට මුල් දෙක මේක කොල කෑල්ලකින් වහගන්න. මෙන්න මේ දෙන්න ගන්න කියන්නේ. මේ දෙන්න ගන්න කියන්නේ. හරි. මේ දෙන්න ගන්න කියන්නේ. හරි. ඔය දෙන්න තමයි ගන්න කියන්නේ. එතකොට 0.0යි 0.1යි තියෙනවා. එතකොට ගණනේ මේක O එකනේ. මේකෙන් දෙකෙන් එකක් එක වෙලා තියෙනවා. එතකොට මෙතනත් sorry මේ දෙන්නනේ. ඕක පැටලෙන්න පුළුවන්. දැනුත් මටත් පැටලුනේ. අන්න ඒ විදිහට පැටලෙන්න පුළුවන්. මේ දෙන්න විතරක් බලන්න. එතකොට මේකයි බලන්න. 0යි. දෙන්නම් 0යි. එතකොට මෙතන දෙන්නගෙන් එක්කෙනෙක් එක වෙලා තියෙනවා. ඒක නිසා එකයි. මෙතන දෙන්නම ආයේ 0යි. හරි. මෙතන දෙන්නම එක වෙලා තියෙනවා. හරි.
හරිනේ. බලන්න මේ අවුට්පුට් දෙක සමානයි නේද? මේ කිසිම වෙනසක් නැතුව හැම අවස්ථාවකටම සමානයි. AB බිඳුවයි වුණාම මේකෙත් බිඳුවයි. මේ බිඳුව එකයි වුණාම මේකෙත් එකයි. මේකේ එකයි බිඳුවයි වුණාම මේකේ බිඳුව. එකයි එකයි වුණාම මේකෙත් එකයි. එතකොට ඔන්න ඔහම ගන්න ඔයාලා මේවා සෝල්ව් කරගන්න දන්නේ නැත්තම්. හරි? සෝල්ව් කරගන්න දන්න කෙනෙක් ඉන්නවා නම් සෝල්ව් කරලා බලන්න කොහොමද ගැලපෙන්නේ කියලා. එතකොට ඔයාලා වෙලාව යනවා අඩුයි. ඒක දන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. නේද බලන්න වෙනවා. හරි? මේ මනත් වෙලාව නැහැ. තව විනාඩි 20යි තියෙන්නේ මේක ඉවර කරන්න. එතකොට තව අපි මේ අරක මම ආයෙසරයක් කියලා දෙන්නම් අහන්න පුළුවන්. එතකොට මේකේ පේපර්ස් වල එන්න පුළුවන් මෙහෙම ප්‍රශ්න. ඒ කියන්නේ A සමානයි බිඳුව B සමානයි 1. ඔන්න ඔය වගේ මෙතන ඔය වයස් දෙක නම් කරලා. දාර ඇහුවේ බිඳුව 1යි කතාවක්. මේ මෙතන බිඳුව මෙතන 1 වෙන කතාවක්. එතකොට දැන් මෙතන ගත්තේ මං A සමානයි බිඳුව B සමානයි 1. ඒ කියන්නේ A සමානයි මෙන්න මෙයා බිඳුව මෙයා 1. මේ වයස් දෙකට නමක් දාලා තියෙන මේ වයස් දෙකට කියන නම ඔය තියෙන්නේ. A දන B. හරි? A සහ B. මේ ඔය වයස් දෙකට කියන නම. මේක A මේක B. එතකොට A වයර් එකට බිඳුව දීලා B වයර් එකට 1 දුන්නාම මොන වගේ උත්තරයක්ද එන්නේ කියලා අහනවා. එතකොට අපි බලමු මේ ට්‍රුත් ටේබල් එකේ එහෙම අවස්ථාවකට මොන වගේ උත්තරයක්ද තියෙන්නේ කියලා. A සමානයි බිඳුවයි B සමානයි 1යි. ඒ අවස්ථාව අපි හොයාගමු. මේ තියෙන්නේ A සමානයි බිඳුවයි B සමානයි 1යි. මෙන්න මේ අවස්ථාව ගැන ඔයා අහන්නේ. එතකොට මේ අවස්ථාවේදී උත්තරය ඇවිල්ලා 1යි. හරි? ඔන්න ඕක විදිහට ඕක අපිට උත්තරේ විදිහට දුන්නේ නැහැ. හරි? හරි. අපි තව එක ගානක් කරලා නවත්තමු. මේ සැරේ ටිකක් ලොකු ගානක් කරමු. ඔයාලට මේ ට්‍රුත් ටේබල් එක දුන්නත් එක්ස්ප්‍රෙෂන් එක ලියා ගන්න පුළුවන් ඉන්න ඕනේ. සෝරි ට්‍රුත් ටේබල් එකෙන් ඔයාලා එක්ස්ප්‍රෙෂන් ලියන්න ඕනේ මේ මොකද ට්‍රුත් ටේබල් එකේ එක්ස්ප්‍රෙෂන් එක ලියන්නේ SOP peak ප්‍රකාශ සහ POS ප්‍රකාශ කියලා දෙකක් තියෙනවා. මේ දෙකෙන් එකට තමයි ට්‍රුත් ටේබල් එකේ එක්ස්ප්‍රෙෂන් එක ලියන්නේ. එතකොට ඔයාලට එච්චර මේ දිග එකක් මම නම් හිතන්නේ නැහැ කියලා. මොකද ඒක ගොඩාක් ස්ටඩි කරන්න ඕන දෙයක්. මේ SOP ප්‍රකාශ සහ POS ප්‍රකාශ ඔයාලට එන්නේ නැහැ. මේ ඒක නිසා ඒක බොරුවට බලා ගන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මේ වගේ මෙහෙම වගුව දීලා සර්කිට් එක අඳින්න කියලා ඔයාලට එන්නේ නැහැ. මේ ඔයාලට එන්නේ සර්කිට් එක දීලා වගුව අඳින්න තමයි. වගුව දීලා සර්කිට් එක අඳින්න තරම් මේ ඔයාලට එච්චර මේකක් මේ විෂය නිර්දේශය නැහැ. හරි. අපි මේ තුනක් තියෙන එක ගමු. මෙන්න මේක. අපි තුනක් තියෙන එකක් ඇඳින්නේ නේ. වෙලාව තිබ්බොත් අර අන්තිම එකත් අඳිමු. ඒකත් ඇඳුනොත් හොඳයි. හරි. එතකොට මේකේ තුනක් තියෙනවා. අපි දැන් මේකට ඇඳලා බලමු. එතකොට මෙහෙම බලන්න මේ කොක්කු දාලා තියෙනවා කියන්නේ කනෙක්ට් වෙන්නේ නැහැ මේවා. එතකොට මේ කොක්ක දිගේ මේ වයර් එක දිගේ යන්නේ. ඒක මෙතන තියෙන්නේ A. හරි. මේක ඇවිල්ලා A. මේක වයර් එක දිගේ යන්නේ මේ මෙතන තියෙන්නේ B. මේ වයර් එක දිගේ යන්නේ මෙතනක් තියෙන්නේ B. මේ වයර් එක දිගේ යන්නේ එතන තියෙන්නේ C. මේ වයර් එක දිගේ යන්නේ එතන තියෙන්නේ C. ආයෙත්
එතකොට මෙතන මේ වයර් එක දිගේ යන්න මෙතන තියෙන්නේ A. හරි. එතකොට මෙතන තියෙන ගේට්ස් තුනම ඇන්ඩ් ගේට් තුනක් තියෙන්නේ අපිට ලේසි මේ ගේට් එක මේ අර ටිකක් ලොකුවට පෙනුනට ලේසි මීට වඩා අමාරු එකක් තිබ්බනම් හරි. එතකොට මෙතන තියෙන්නේ මේක. මේ මොකද්ද? මේ ඇන්ඩ් ඕ ගේට් එක. මේ තුනම ඇන්ඩ් ගේට් මේක ඕ ගේට් එකක්. එතකොට මෙතනදී අපිට එන්නේ A ධන B A ධන B ඊට පස්සේ මෙතනදී B ධන C sorry මෙතනදී A.B මෙතනදී B.C මෙතන C.A. හරි. මේ දෙක මාරුණත් එකයි. ඔකේ. ඔකේ. මොකක්ද හොද කවුරුද? එතකොට මේ දෙක මාරුණත් එකයි ඈ. ඒ කියන්නේ A.C කිව්වත් එකයි A.C කිව්වත් එකයි. ඕම් මාරු කරලා එන්න පුළුවන් ඈ. ඒකයි මම කියන්නේ ඒක නීතියක්. ඔකට ඇවිල්ලා කියන්නේ මේ ඔකට කියන නම නම් මතක නෑ. ඕක ඇවිල්ලා ලෝ එකක්. මේ දෙක මාරු කරත් එකයි. මේක සමානයි CA. ඕක ලෝ එකක් නෙවෙයි කියලා සමහරුන් හිතේ සාමාන්‍ය දෙයක් කියලා නැහැ. ගණිතයේදී ඕක ලෝ එකක්. මොකද ඕක ගණිතයේදී මේ ඔය මේ අපි මැට්‍රික්ස් මල්ටිප්ලිකේෂන් වලට එහෙම එනවා. මේ කියන්නේ න්‍යාස ගුණිතයේදී ඕක මාරු කරා කියලා එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ න්‍යාස ඔහම මේ ඔය වගේ ලෝ එකක් එතනදී ඒක වැරදි වෙනවා. එතකොට මේක අන්නේ හැම දෙයක්ම අරගෙන බලලා මෙන්න මේක ලෝ එකක් ඇවිල්ලා මේ දෙක මාරු කරන්න පුළුවන්. හරි. මැට්‍රික්ස් මල්ටිප්ලිකේෂන් වලදී මේ දෙක මාරු කරොත් ඒ දෙක එකක් වෙන්නේ නැහැ. ඒකයි ඔක ලෝ එකක් කියන්නේ. එතකොට A.C වෙන්නත් පුළුවන් C.A වෙන්නත් පුළුවන්. මම ඔය මාරු කරලා දෙයි කියලා ඇඩිෂනල් පොයින්ට් එකක් කියලා දුන්නේ. හරි. හරි. එතකොට A.B B.C C.A. හරි. එතකොට මෙතනින් ওই තුනම එකතු වෙලා තමයි. හරි. A.B plus B.C plus C.A. අපි ඉක්මනට මේකේ ට්‍රුත් ටේබල් එකක් අඳිමු. එතකොට Q සමානයි මෙන්න මේක. හරි. Q කියන්නේ Q සමානයි
a dot b plus b dot c plus c dot a. හරි. අන්න ඕක තමයි මේ නැත්තම් a dot c නැත්තම් c මේ දෙක මාරුණත් එහෙම ප්‍රශ්නයක් නැහැ. b dot a කිව්වත් එකයි a dot b කිව්වත් එකයි c dot b කිව්වත් එකයි b dot c කිව්වත් එකයි. මම මේක මාරු කරන්නම්කෝ. a dot c. හරි. එතකොට මම මෙතන මාතෘකා ටික දානවා a b c. මේක ටිකක් දිගට ගන්නවා. මෙන්න මේක දිගට එනවා. මේක තුනක් තියෙනවනේ. හරි. එතකොට මම මේ කියලා දුන්නා කලින් මොකද්ද මේ කතන්දරේ කියලා. මෙතන දෙකේ බිඳුව ඉගෙන 1 දෙකේ 2 දෙකේ 1 දෙකේ 1 ඇහෙනව නේද මම? ඇහෙනව නේද? ඇහෙන්නේ නැත්නම් පොඩ්ඩක් දාන්න මේ මොකද මේ කනෙක්ෂන් එක ගිහිල්ලා ආය ආවේ. ඇහෙනවා. හරි. හරි. මේක අපි ඕන රූල් ගාන ගණන් කරන්න ඕන. රූල් ගාන ඇවිල්ලා දෙකේ දැන් ඉන්පුට් තුනක් තියෙනවනේ. දෙකේ 3 කියන්නේ 8යි. හරි. එතකොට රූල් 8ක් ඕන. මම ওই රූල් 8 ගහන්න යන්නේ නෑ. කවන්න එකක් දාමුකෝ. මම හිතන්නේ මෙතන රූල් 8ක් මට ගහ ගන්න පුළුවන් කියලා. මේක ගහ ගන්න අමාරුයි. ඒ නිසා මම බින්දු ටික දාගෙන යන්න. එතකොට ඉස්සෙල්ලාම මෙතන දෙකේ 2 4යිනේ. දෙකේ 4යිනේ. අපි මේකේ මේක කොටුවකට එක බිඳුව ගානේ දැම්මනම් හරියයි කියලා මට හිතෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඔය එක කොටුවකට එක ඉලක්කමක් දාමු එතකොට. රූල් ගහන්න කිව්වොත් වෙලා යනවා. බිංදු 4යි මේ බිංදු 4 ගන්න මේ මෙතන දෙකේ දෙවර බරේ 4යි ඈ. මම කලින් කියලා දුන්නේ කතන්දරය. මේක මතක තියන් යනවා සමහරව මේ ඉන්න රටා. ඒක මතක තියන්න ඕනේ. එතකොට මෙතන බිංදු 2යි 1 2යි බිංදු 2යි 1 2යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1. හරි. එතකොට මේක a.b තියෙනවා. අපිට තව ගානක් හදන්න වෙලාව නැති වෙයි. හරි. මේක මං කිව් කියලා ගන්නම් මොකද මේ සම්පූර්ණ එක ලියන්න වෙලා යනවා. මේක මේ තුනක් තියෙනවනේ කෑලි. එතකොට a.b මෙතෙන් එන්න ඕනේ. මේක තමයි මේ මෙතන තියෙන්නේ. මෙතන a.b
a.b b.c ඊපස්සේ a.c හරි. එතකොට a.b ඇවිල්ලා බිඳුවයි බිඳුවයි බිඳුවයි. හරි. බිඳුවයි බිඳුවයි ආයෙත් බිඳුවයි. බිඳුවයි එකයි බිඳුවයි. බිඳුවයි එකයි බිඳුවයි. මේක එකයි බිඳුවයි මේකේ හතරක් තියෙනවනේ 1.0 1.0 බිඳුවයි මෙතන ඩොට් එකනේ තියෙන්නේ 1.0 එකක් හරි බිඳුව වුණොත් බිඳුවයි මෙතන 1 1 2 1 1 1 1 ඊට b.c එකෙත් එහෙම බිඳුවයි එකක් හරි බිඳුව වුණොත් බිඳුවයි ඊට පස්සේ මේ අවස්ථාවේදී දෙකම එකයි ඒක නිසා බිඳුවයි මේකේ දෙකම බිඳුවයි බිඳුවයි 1.0 හරි 1 1 1 හරි. එතකොට a.c ගේ 0.0 මැද එක කොල කැලකින් වහගන්න නැත්නම් පැටලි 0.1 0.0 0.0 0.0 1.0 1.0 1 1 1 එකයි බිඳුවයි එකයි ආයෙත් එක හරි. එතකොට මෙතනදී මේ Q එක ගන්නෙ මේ තුනම එකතු කරනවා. හරි. මේ තුනම මේ එක්ස්ප්‍රෙෂන් තුනම එකතු කරනවා. එතකොට එකක් හරි එක වෙන හැම අවස්ථාවකම එකයි. බලන්න එකක් හරි එක වෙන හැම අවස්ථාවකම එකයි. මේ උඩ අවස්ථාව තුනම බිඳුවයි. දෙවන අවස්ථාවත් තුනම බිඳුවයි. තුන්වෙනි අවස්ථාවත් තුනම බිඳුවයි. හතරවෙනි අවස්ථාව එකක් එක වෙනවා. පස්වෙනි අවස්ථාවේ තුනම බිඳුවයි. මේකෙදි එකක් එක වෙනවා. මේකෙදි තවත් එකක් එක වෙනවා. මේකෙදි තුනම එක වෙනවා. ඔන්න ඔමයි ට්‍රුත් ටේබල් එක ගන්න. හරි. අපි අදට නවත්තමු. මේ ඔයාලට ප්‍රශ්න තිබ්බොත් අහන්න මේ මම මේකේ රෙකෝඩින් එක දානවා YouTube එකේ. මම ලින්ක් එක දාන්නම්.